අයිබෝන් කියලා පිළිගන්නවා මික්ස් බෑග් YouTube channel එකට. ඔන්න අද අපි හදන්න යන්නේ ගෙදරදීම හදා ගන්න පුළුවන් වෙසක් එකට තරු වෙසක් කූඩුවක් ගැන. ඉතින් අපිට මේකට අවශ්‍ය වෙනවා උණපතුරු 12ක් කැමති සයිස් එකකින් අඩි රූලක් පිහියක් කතුරක් ඕන වෙනවා කම්බි. ඒ වගේම පොඩි මේ වගේ කෑල්ලකුත් ඕන වෙනවා. තව කම්බි කපා ගන්න හේකුත් ඕන වෙනවා. ඉතින් අපි මේක මුලින්ම කරගන්න ඕන මේ වැඩි කොටස අයින් කරගන්න ඕන. ඉතින් අපි දැන් ඒක අයින් කරගන්නවා යන්නේ. අපි ගොඩක් රහ ගන්නත් හොඳ නෑ. එහෙම වුණොත් කැඩෙන්නත් බලනවා. මේ හරි ඉතින් දැන් අපි මේක කපාගෙන ඉවරයි. මේ බලන්න මේක හොඳට ඇවිල්ලා තියෙනවා. උඩ ටික ගිහිල්ලා ගැටි ගිහිල්ලා අපි ඒ වගේ තමයි හදා ගන්න ඕන. ඉතින් දැන් අපිට කරන්න තියෙන්නේ මුලින්ම කම්බි කෑල්ලක් අරගෙන මෙහෙම එකට තියලා හදා ගන්නවා. හොඳට තදට බෙද ගන්න ඕන නැත්නම් මෙතන අවුල් වෙනවා. හරි ඉතින් දැන් අපි එක පැත්තක් හදාගෙන ඉවරයි. ඊට පස්සේ තියෙන අනිත් පැත්ත හදාගන්න. හරි ඉතින් දැන් අපි මේ පැති දෙකම හදාගෙන ඉවරයි. දැන් තියෙන අපිට අවසාන පැත්ත හදාගන්න. හරි ඉතින් දැන් අපි ත්‍රිකෝණය හදාගෙන ඉවරයි. දැන් හොඳ හරිය හත්තියට දිනනවා. ඉතින් අපිට තව තුනක් ඕන වෙනවා. එතකොට මේකත් එක්ක හතරක් වෙනවා. හරි ඉතින් දැන් අපේ පට්ටම් හතරම හදාගෙන ඉවරයි. දැන් අපිට තියෙන්නේ මෙහෙම දෙකක් එකක දිග වෙන ගන්න ඕන. මගේ එකේ නම් දිග 50ක් තිබ්බා. ඉතින් අපි මේක තුනකට බෙදාගෙන ඒකෙන් එක කොටසක් අපි වැඩිපුර අයින් කරගත්තු නියෙන් කපා ගන්න ඕන. මගේ එකට නම් කපාගත්තයි මගේ එකට නම් තුනෙන් බෙදාගත්තයින් පස්සේ සෙන්ටිමීටර් 16ක් ආවා. ඉතින් අපි මේක මෙහෙම තියාගන්න ඕන දෙක. ඊට පස්සේ මෙහෙම තැන් තැන් වලින් බලන්න ඕන. ඒක සයිස් එකට හදා ගන්න ඕන. හරි ඉතින් දැන් මගේ එක හදාගත්ත මේ බලන්න හරියටම දිනනවා. මේක වෙන්න ඕන මෙහෙම තිබ්බාම මේ මෙතනට සෙට් වෙන්න තමයි ඕන. මේ දෙක අතර සෙට් වෙන්න ඕන. මගේ එක එහෙම තියෙනවා. දැන් අපි කරගන්න ඕන කම්බි කෑල්ලක් අරගෙන ඒක මෙල ගන්නයි ඕන. මෙතන 6ක් තියෙනවා. අපිට ඒකට කම්බි කෑලි 6ක් ඕන. හරි දැන් අපි පැති තුනක් මේ විදියට තුනක් බැඳගෙන ඉවරයි. දැන් තියෙන ඉතුරු තුනත් ඒ විදියම හදාගන්න. අපි එකින් එක මෙහෙම බල කරත් තමයි හොඳ.
හරි දැන් අපි හදාගන්න යන අන්තිම එක. හරි මේ බලා ගන්න අපි හයම් බඳගත්තා. ඉතින් අපි මේ වගේම අනිකත් බඳ ගන්න ඕන මැල්ලා. හරි දැන් මේකත් හරි. දැන් ඊට පස්සේ අපිට කරන්න තියෙන්නේ මෙහෙම එක උඩ එක තියලා කම්බි වලින් බඳ ගන්න. හරි අපි ඊළඟට කර ගන්න ඕන මෙහෙම එක උඩ එක තියා ගන්න ඕන හරියට. දැන් ඊට පස්සේ අපි මෙහෙම හරියට බඳ ගන්න ඕන. හරි මේ අපි අන්තිම එක තමයි බඳ ගන්න යන්නේ. මේක අපි හොඳටම තදට බැල ගන්න ඕන. හරි ඉතින් අපි දැන් මේක බැලගෙන ඉවරයි. දැන් අපිට තියෙන්නේ මේ තැන් වලට ලී දාලා උස්ස ගන්න. දැන් අපි ලී ටික කපා ගන්න යන්නේ. අපිට මේක කැමති නිසා අපි ඊට පස්සේ මේ විදිහට ගහ ගන්න ඕන. හරි දැන් අපේ කුඩු හදාගෙන ඉවරයි. දැන් මේක හොඳට තියෙනවා. දැන් ඊට පස්සේ අපිට මේකට සවුකලාර අලවලා එල්ලන්න තමයි තියෙන්නේ. ඉතින් මේක බලපු ඔයාලට බේවීම ස්තුතියි. ඔයාලට සුබ දවසක්. මේ හොඳට බලන්න අපේ කුඩු